චන්දිකා මැඩම් මහින්ද රාජපක්ෂ ගැන කතාවක් කියන එක වීඩියෝ එකක් මම දැක්කා. ඒ කතාවේ කියනවා 2005 ජනාධිපති පත් වුණාට පස්සේ මහින්ද රාජපක්ෂ තිබ්බ දෙවෙනි කැබිනට් රැස්වීම කිව්වා. ඒකේ මංගල සමරවීරයි අනුර බණ්ඩාරනායකයි හිටියයි කිව්වා. කැබිනට් රැස්වීම ඉවර වෙලා කට්ටිය ඔය කයිය ගහනවලු. මම ඔය කයිය ගහ ඉන්නවලු ටික වෙලා වැඩ තියෙන කට්ටිය යනවලු. පෙරක් කට්ටිය ඉන්නවලු කයිය ගහ. ඊට පස්සේ අනුර බණ්ඩාරනායකයි මංගල සමරවීරයි කැබිනට් රැස්වීම ඉවරෙච්ච ගමන් ආවලු. ඒ ආවට පස්සේ මහින්ද රාජපක්ෂ කිව්වලු අනිත් ඇමතිවරුන්ට හොරකම් කරන්න කියලා අහු වෙන්නේ නැති වෙන ගේම ගහන් යන්න කිව්වලු. අහු වෙන්නේ නැති වෙන හොරකම් කරන්න කිව්වලු. ඈ ජනාධිපති කිව්වට පස්සේ ඉතින් ආයේ කවුද හොරකම් නොකර ඉන්නේ කියපන්කො නේද? විධායක ජනාධිපති බම් මේ කියන රටේ ඉන්න. උඹලා හොරකම් කරපළ ගොලවුල නැහැ. අහු වෙන්නේ නැති වෙන වැඩේ ගේම ගහන් යන්න කිව්වලු. ජනාධිපති පස්සේ පර්මිෂන් දුන්නා පස්සේ බං කවුද බං හොරකම් නොකර ඉන්නේ නේද? ඉතින් ඒ වගේ වෙන්නේ නැති මර්වින් සිල්ලා. බය නැතුව ඒකනේ කරේ බං. මර්වින් සිල්ලා අවුරුදු 2යිලු ඇමති ධූරයේ මාස 3න් 3 අධිසුපභෝගී වාහන 7ක් ගෙනත් තියනවලු. බැංකු ගිණුම් 10ක ස්ථාර තැන්පතු තියනවලු කෝටි 18ක්. මිලියන 600ක් සම්පූර්ණම හොරකම් කරලා තියනවලු මේ ඒ අවුරුදු 2ක් ඇතුළත. ඉතින් මේ මිනිස්සු එහෙම කරන්නේ නැත්තේ බං. ඉතින් මෙහි ඉතින් උතරටිය දුන්නේ හින්දානේ බං. කරන් බලයන් කියලා කිව්වනේ නේද බං ඈ ඕන් ජනාධිපතිවරු මම මචං මගේ මේ Facebook page එකට කේස් වැඩි ඒ හින්දා මේක කොයි වෙලාවකරි හැක් වෙන්න පුළුවන් ඒ හින්දා මම අද ඊයරෑ තමයි කල්පනා කරේ මම අද හැදුවන YouTube channel එක ඒකේ link එක මම මේකට දානවා කැමති කෙනෙක් මචං subscribe කරපළා මොකද උඹලා දැනුවත් කරන්න විදිහ නැහැ මට මේ වෙන මාර්ගයක් නැහැ නේ බං වාහනයක ස්පෙයිල් ටයර් එකක් තියෙනවනේ ඒ හින්දා අපිට තියෙන ස්පෙයිල් එක ඒ හින්දා ඔන්න මම YouTube channel එකක් හදලා තියෙනවා ඒකේ link එක මේකට දාලා තියෙනවා කැමති කෙනෙක් මේව කරන්න කවුරු හරි කිය මේක සල්ලි හම්බ වෙනවා කියලා. ඉතින් සල්ලි හම්බ වෙනවා තමයි සල්ලි හම්බ වෙනවා. සල්ලි වලට කවුරු ඔක්කොම කැමතිනේ. මම මේ YouTube channel එක හැදුවට මේ Facebook එකේ තමයි ඔක්කොම වීඩියෝ දාන්නේ. අරකට වීඩියෝ එකක් දෙකක් දාලා තියන්නම් මේ අර නිකන් එක පාළු වෙනවට මට මේ සල්ලි හම්බ කිරීමේ කේස් එකක් නෙමෙයි තියෙන්නේ. මට ඔය කට්ටිය දැනුවත් කරන්න තමයි මට උවමනාව තියෙන්නේ. මොකද මං ගාව මෙතන දැන් 35000ක් ඉන්නවා. මට ඔය කට්ටිය අතර මං කරන්න විදියක් නැහැ. මේ 35000 මට හැදිලා තියෙන අවුරුදු 5ක් විතර ඇතුළත. මම මොකද මට පහට එළවෙනවා වැඩි. මොකද මම මේ මාලි මාණ්ඩුව බේර ගන්න මම කතා කරන්නේ හොරු වැඩිනේ මං හොරුගේ බලයත් වැඩි ඒ හින්දා කොයි වෙලාවෙ මේක මේ හැක් වෙලා හරි යන්න පුළුවන් මේ ලින්ක් එවනවා එක එක මම එකක් ටච් කරන්නේ නැහැ ඒකයි ඔය මේ හැක් එක හරහා එවනවා ලින්ක් ඈ මං ඔය එකක් කම කරන බොරු එවන Facebook සමාගමෙන් එවන විදිහට එවනවා යකෝ මේ ඔයාලට මේ වෙරිෆයි ෆේජ් එක හම්බෙලා ඉන්න බොරු කියනවා මං ඔය එකක් හම්බ ගන්නෑ මම ගණන් ගන්නේ නැහැ මේව කරන්නේ මං ඒ හින්දා ඔන්න YouTube channel එකේ මේ ලින්ක් එක මේකට දානවා කැමති කෙනෙක් subscribe කරලා මේ ඔන්න හොඳේ ඒක මං කිව්වේ හොඳේ දැක්ක නේද ඈ ජනාධිපති අරම කරපුවා දැන් මිතුරු හොරකම් නොකර ඉන්නේ මම විසිලට බැලලා වැඩක් නැහැ ඈ මහින්දරා සේම් කරපුවා බලපන් ඕ මේවා මිනිස්සුන් දැනගන්න කියන්නේ හොඳේ මේවා මං හදලා කියන්නේ එහෙම නෙමෙයි හොඳේ චන්ද්‍රිකා මැඩම්මයි කියන්නේ මම වීඩියෝ එකක් දැක්කා එම කියලා තියෙනවා ඕ ජනාධිපති වෙලා දෙවෙනි කැබිනට් රැස්වීම කියලා තියෙනවා ඈ ජනාධිපති කිව්වට පස්සේ මම විසිරලා නිකන් ඉඳීස දුන්න මම විසිරලා රීදෙන්නේ ඊට පස්සේ අවුරුදු දෙක රෝමන මෙවන් සිට අවුරුදු 5ක් ඇමති කම හිටියනම් කොහොමද දෙකට මිලියන 600යි නම් හතරට මිලියන 1200යි ඈ ඕම් ඔන්න පොරවත් ඉස්සෙදෙන මේ රටේ ජීවත් වෙනවා කියන එක